පොසොන් සඳ සිසිලසේ සිත සමාධියේ ගතවන අටමස්ථාන වන්දනාව. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේදී පිටදුන් ඉන්දියාවේ බුද්ධ ගයාවේ පිහිටි මහා බෝධියේ දක්ෂිණ ශාඛාව බුද්ධ වර්ෂ 236 දේවානම්පියතිස්ස මහා රාජ සමයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් දඹදිව අශෝක අධිරාජයාගේ දියණිය සංඝමිත්තා මහා තෙරණිය විසින් මෙරටට වැඩම කරවනු ලැබුවා. මෞෂාකයෙන් ඉවත් කරගන්නා අවස්ථාවේදී මෙන්ම මහමෙවුනා උයනේ රෝපණ අවස්ථාවේදීද විවිධ ප්‍රාතිහාර්ය පෑ බෝසමිඳු පිහිටුවා ඇත්තේ සාමාන්‍ය පොළොව මට්ටමේ සිට මීටර 6.5ක් උස වේදිකාවකයි. වර්තමානයේ රන්වැටවල් දෙකකින් එය අභිමානවත්ව ආවරණ කැරෙන අතර බෝමළුව පැරැණි ශ්‍රී විභූතියෙන්ම දිස්වනවා. බෞද්ධයන් විවිධ දුක් කරදර දුරු කර ගැනීමට සහ ප්‍රාර්ථනා වෙනුවෙන්ද බෝධීන් වහන්සේට පුද පූජා පවත්වනවා. අලුත් සහල් මංගල්‍යය ආදී ප්‍රධාන මංගල්‍ය 4ක් වාර්ෂිකව බෝධීන් වහන්සේ අභියස සිදු කෙරෙනවා. දේවාල මළුවේ නිතිපතා කළු දේවතා බණ්ඩාර දෙවියන් උදෙසා සැදැහැවතුන් භාරවීම හා භාර ඉෂ්ට කිරීම සිදු වෙනවා. ලිඛිත වාර්තාවක් සහිත ලොව පැරණිතම වෘක්ෂය ලෝ සතුන්ට පිහිටවන ජීවමාන බුදුන් ශ්‍රී ලංකා සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. පොසොන් සඳ සිසිලසේ සිත සමාධියේ ගතවන අටමස්ථාන වන්දනාව. වීසා හවුස් සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක හරි පාරෙන් හරිම විදිහට ගොඩනගා ගන්න.